ගැහැණු කටහඬේ චක්‍ර වැඩි. ළඟ ළඟ ඉන්නේ. සංඛ්‍යාත වැඩි. අහන් ඉන්න අමාරුයි. ඔව්. පිළිමි කටහඬේම නැහැ. චක්‍ර අඩුයි. මේකට කුරුල්ලෝ දීලා දෙනවා. එතකොට මම හිතා ගන්නවා. මේකට කුරුල්ලෙක්ගේ කෑරලකේ හඬ අම්මට අවුල් කොමල. සත්ත්ව ලෝකේ ඉන්න අමිහිරිම සතෙක් තමයි කවුද? කෑරලා. කෑ ගහන එක පිළියයි. අහන් ඉන්නේ. හරිම තියුණු කටහඬකින් කෑ ගහන. දෙකම එකයි. Emotional damage. දෙකම එකයි. කරන්න දෙයක් නැහැ. මේකට දෙලා දෙන කුරුල්ල දන්නවද? බකමූණු හඬ. බකමූණු හඬ. අහන් ඉන්න අමාරුද? නෑ උන් ඉතින් කෑ ගහන්නේ නෑ. එච්චරයි. දැන් ගෙදර ගුණත් බලන්නකෝ. ගෙදර වැඩි හරියක් සද්ද දාන්නේ අම්මලා, අක්කලා, නංගිලා. නේද? මහිලා සංගමේ කට්ටිය තමයි වැඩි සද්ද දාන්නේ. ඉරිමි කට්ටිය ඉන්නවද නැද්ද හොයන්න බෑ. තාත්තලා බලන්න ගෙදර. නේද? කතා කරන්නේ නැනේ වැඩි ගෙදර. ටීවී එක බලන් ඉන්න. ඒ හදන්නද? මොනවද කියන්නේ? පොඩි එකටත් ගන්න. නේද? එන්න කතා කරන්නේ. මේ අයියෝ. නෝන එක තමයි වැඩි. ඔන්න වෙනස. පිච් එකේ වෙනස.